මම දැක්කා ඔබතුමා කොළඹ හතේ සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු ගන්නවා බොහොම හොඳයි. මම දන්නවා ඔබතුමාට වැඩ ගොඩක් තියෙනවා, අමාත්‍යාංශේ වැඩ තියෙනවා, ගෙදර වැඩ තියෙනවා, සුපර් මාකට් වලට යන්න තියෙනවා. අර ක්‍රීඩා අමාත්‍යාංශේ හොස්ටල් එකකටත් පොඩ්ඩක් ගිහිල්ලා බලලා ඒ කැන්ටින් එකේ නැත්නම් ඒ ඩෝමෙට්‍රියේ තියෙන තත්ත්ව පිළිබඳව පොඩි ඔබේ අවධානය යොමු කළා. ඒකේ දෙන කෑම වේල ගැන සුගත් ඇමතුමා පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි කියලා මම හිතනවා. මොකද ඒ ක්‍රීඩකයන්ට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාරය ලැබෙනවද නැද්ද කියන ප්‍රශ්නය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක පෞද්ගලිකව දන්න හින්දා ඔබ තමුන්නාසලාට කියන්නේ ඉතින් අර මම දන්නවා ඔබ තමුන්නාසලා ඇමතිවරු සහ ඔබ තමුන්නාසලා ගොඩාක් වැඩ තියෙනවා. ඒ අතර ඉතින් ගෙදර දොර වැඩ වලට සුපර් මාකට් වලටත් යන්න උනාම අමාරුයි. හැබැයි ඉතින් අමාත්‍යාංශයෙන් බහලා මීටර් 100ක වගේ දුරක් තමයි තියෙන්නේ නේද? හොස්ටල් එකට. ඉතින් පොඩ්ඩක් එතෙන්ට ගිහිල්ලා සුගත් ඇමතුමාට hina යනවා. මොකද එතුමා දන්නවා ඒ ළමයි කන බොන විදිය ඉන්න විදිය. හැබැයි ඉතින් කරගන්න දෙයක් නැද්ද මන් දන්නේ නැහැ. අසරණ වෙලා වගේ ඉන්නවා. ඉතින් හින්දා ඔබතුමා පොඩ්ඩක් ඔය ගෙදර යන ගමන් එතෙන්ටත් පොඩ්ඩක් ගිහලා බලලා ඒ ළමයිට අවශ්‍ය ආහාර පාන වලට අවශ්‍ය පහසුකම් ටික සපයලා දුන්නොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. මම සාමාන්‍යයෙන් මන්ත්‍රීතුමා හැම සතියෙම කොට්ටාවේ ෆුඩ් සිටි වලින් බඩු ගන්නවා. ඒක මගේ දිනචර්යාවේ තියෙන එකක්. ඒ වගේම මට මතක් කරන්න උවමනාවක් තිබ්බා ඔබතුමා රගර් ගැන කතා කරේ නැති හින්දා 2014 මැයි මාසේ අපේ රටේ ওই බේබිලා රගර් ගහන කාලේ ෆීජි ටීම් එකක් කණ්ඩායමක් මැච් එකක් දිනන්න ඕන හින්දා ෆීජි රටෙන් 3 දෙනෙක් ගේනවා අපේ රටේ රගර් ගහන්න. ඒ ගේන්නේ මැච් එකක් දිනන්න කොළඹ තියෙන ටූර්නමන්ට් එකට. ඒක වර්ල්ඩ් රග්බි එකට පස්සේ කාලෙක ප්‍රශ්නයක් වෙලා අහුවෙනවා. අහුවෙලා වර්ල්ඩ් රග්බි එක අපිට දඩයක් නියම කරනවා පවුම් 50000ක. ලංකාව අදටත් අවුරුද්දට පවුම් 5000 ගානේ මේ 2014 හිතුමතේ ෆීජි ක්‍රීඩකයෝ වංචනික ලෙස ගෙනල්ලා රග ගහපු එකට අදත් ඒ පවුම් 5000 ගෙවනවා. ඒක පොඩ්ඩක් මතක් කරන්න වෙලා තියෙනවා. මොකද මේ අපිට දැනුත් ඒක ගෙවන්න ඇවිල්ලා තියෙන නිසා.